දැන් එහිදී අපි මොනවද මේ පරීක්ෂණ වශයෙන් අපි කාන්තාවන්ට කරන්නේ ඒ අදාළ කරුණු කාරණා හොයාගන්න. දැන් ඉස්සලාම පළවෙනි දේ තමයි කාන්තාවන්ට මාසයක් ගානේ ඩිම්බ මෝරනවද නැද්ද කියලා අපි හරියටම තහවුරු කරලා බලා ගන්න ඕනේ. ඒක වැදගත් වෙනවා ඉදිරියේදී කරන ප්‍රතිකාර සඳහා. දැන් මේකෙදී අපි මුලින්ම පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි දින 12දී අපි ස්කෑන් පරීක්ෂාවක් කරලා ඩිම්බකෝෂ පරීක්ෂා කරලා බලන්න පුළුවන් එයාට ඒ දින 12 වෙනකොට ඊට අදාළව ඩිම්බයක් මෝරනවද කියලා. ඒතර එහෙම ඩිම්බයක් මෝරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එයාගේ ඩිම්බ මෝරන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක තමයි සරලවම කරන්න පුළුවන් පරීක්ෂණ. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් ඩිම්බයක් මෝචනය වෙලා සතියක් ගියාට පස්සේ නැත්නම් පිට වෙලා සතියක් ගියාට පස්සේ එහෙම නැත්නම් අපි දින 21 දී ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය චෙක් කරොත් ඒ හෝමෝනය විස්තර වඩා වැඩි නම් අපිට කියන්න පුළුවන් ඒ අදාළව ඩිම්බයක් මෝරලා පිට වෙලා තියෙනවා කියලා. ওই දෙක තමයි අපි සාමාන්‍යයෙන් නිර්දේශ කරන පරීක්ෂණ දෙක කාන්තාවගේ ඩිම්බ මෝචනය හරි විදිහට වෙනවද නැද්ද කියලා තීරණය කරන්න.